अंदर यूनिवर्सिटी ड्रामा කරන්නේ. ඉස්කෝලේ කොලේ ගන්න. hello guys, welcome back to Uni Diaries. ඉතින් ගොඩ කාලයකට පස්සේ YouTube එකට vlog එකක් අරගෙන ආවා. අද අපි කැම්පස් එකට යනවා. ක්ලොක් එකයි හැට් එකයි ගන්න. මොකද අපේ graduation එක තියෙනවා මේ මාසේ 22 වෙනිදා. ඒ කියන්නේ ජූනි 22 වෙනිදා. ඉතින් අපි දැන් මාකුඹුර highway bus stand එකේ ඉන්නේ. අපි දිල්කී ශහානි මායි අපි කට්ටියම සෙට් වුණා කැම්පස් එකට යන්න highway bus stand එකේදී. ඉතින් මම හිතනවා ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නවා ඇති කියලා. මුලින්ම සමාවිල් වෙනවා ගොඩ දවසකින් මම YouTube එකට vlog එකක් ගෙනාවේ නැති එක. ඒකට හේතුව ඔයාලා දන්නවා. අපි දැන් කැම්පස් එකේ ඇකඩමික් වැඩ ඔක්කොම ටික ඉවර කළා. අපි හැමෝම දැන් ජොබ්ස් කරනවා. ඉතින් අපි තවදුරටත් යුනිවර්සිටි එකේ ඉගෙන ගන්නේ නැහැ. ඉතින් එතකොට මට යුනිවර්සිටි එක සම්බන්ධ වීඩියෝස් කිසිම දෙයක් ගේන්න විදියක් නැහැ. හැබැයි මට මේ වීඩියෝ එක ඔයාලට ගේන්න පුළුවන්. මොකද මම දැන් කැම්පස් එකට යනවානේ ක්ලොක් එක ගේන්නයි අපේ ක්ලියරන්ස් වැඩවලට ඔක්කොම. එතකොට ඒ නිසා මට හිතුණා වීඩියෝ එකක් රෙකෝඩ් කරන්න ඕනේ ඔයාලට පෙන්වන්න කියලා. ඉතින් අද මම ඔයාලට කැම්පස් එක පෙන්වනවා. ඒ වගේම තව වීඩියෝ එකක් එන්න තියෙනවා අපේ ග්‍රැජුවේෂන් එක දවස. ඒකත් අනිවාර්යෙන් බලන්න. ජූනි 22 වෙනිදා තමයි ග්‍රැජුවේෂන් එක තියෙන්නේ. මම සතියක් වගේ ඇතුළත ඒ වීඩියෝ එකත් මම ඔයාලට ඉක්මනටම අරගෙන එන්නම්. ඉතින් දැන් වෙලාව උදේ 7 මාරට විතර ඇති. අපි මාකුඹුරෙන් highway බස් එකක නැග්ගා. දැන් ඉතින් අපි හම්බුනේ ගොඩ දවසකට පස්සේ හන්ද අපිට කතා කරන්න සෑහෙන දේවල් තියෙනවා. ඕපදූප දන්නවනේ ඉතින් ඔයාලා යාළුවෝ කට්ටිය ගොඩ දවසකට පස්සේ හම්බුනාම කොච්චරනම් ඕපදූප තියෙනවද කතා කරන්න. ඉතින් ශෙහානි අවාසනාවන්ත ලෙස පිටිපස්ස ෂීට් එකට යන්න වුණා. අපි දෙන්නා මේ ඉස්සරහ ෂීට් දෙකේ ඉඩියා ශෙහානි පිටිපස්සේ ඉන්නවා. ආයෂයි දීප්ති වෙනම එනවා. ඒගොල්ලෝ දීප්ති නම් කලින් එනවා කියලා කිව්වා. ඉතින් අපි බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් අපි දෙන්න මේ ඕපදූපයක් කතා කරගෙන දැන් යන ගමන් තමයි. දැන් බස් එක යන්න පිටත් වුණා. highway bus එකේ නැග්ගා. සිටි වෙනවා ශිව. අපි දැන් කන්න නැවතුවා බස් එක. මේක වෙදි කියන්නේ නැත්නම් කොහෙද කම්පන්තෝට දැන් අපි ඉන්නේ. පස්සේ කන්න නැවතුවට පස්සේ අපි ගිහිල්ලා මොනවද මේ එනර්ජි ඩ්‍රින්ක් එකකුයි ස්නැක් එකකුයි අරගෙන ආවා. ශෙහානි ගෙදරින් සෑන්ඩ්විච් හදාගෙන ආවා. අපි සෑන්ඩ්විච් කාලා නැහැ. ඊට මොන්නයි අපි බදුලට ගිහිල්ලා අපේ මම ඔයගලන්ට කැම්පස් එක පෙන්නන්න ගොඩ දවසකින් ගියේ නැහැ කැම්පස් එකට. අවුරුද්දකට විතර පස්සේ තමයි යන්නේ. අවුරුද්දකට විතර පස්සේ තමයි කැම්පස් එකට අඩිය තියන්නේ. මාළුවනේ දවල් 12:35 වගේ වෙනකොට අපි බදුල්ලෙන් බැස්සා. අපිට බස් එකේ ගිහිල්ලා කැම්පස් එකට යනකොට තව පරක්කු වෙන හන්දා අපි බදුල්ලෙන්ම ත්‍රිවිල් එකක් ගත්තා කැම්පස් එකට යන්න. මොකද අපිට ආයි බස් එක තියෙනවා 2:00 ඉතින් අපි පැය දෙකක් වගේ ඇතුළත ක්ලොක් එකයි හැට් එකයි අරගෙන ක්ලියරන්ස් වැඩ කරලා ඔක්කොම ඩෙන්ටි කාඩ් පාඩ දීලා සේරම වැටික් කරගන්න ඕනේ පැය දෙකක් ඇතුළත. මොකද අපි ආයි දුවගෙන එන්න ඕනේ බස් එකට 2:00 බස් එක පිටත් වෙනවා කියලා කෝ බදුල්ලෙන්. ඒ නිසා අපි ත්‍රිවිල් එකක් ටක් ගාලා අරගත්තා. දැන් අපි ත්‍රිවිල් එකේ යන ගමන් තමයි ඉන්නේ කැම්පස් එකට. ඉතින් සෑහෙන කාලයකට පස්සේ තමයි මේ බදුල්ල ටවුන් එකේ ඉඳන් කැම්පස් එකට යන්න තියෙන පාර ආයෙත් බලාගෙන යන්නේ. ඉතින් අපිට මෙහෙම යනකොට මතක් වෙනවා අපි ඉස්සර කරපු කියපු දේවල්, පිස්සු නටපු හැටි, ටවුන් එකට අපි කොච්චරනම් ගියාද shopping කරන්න එක එක වැඩවල වලට. ඉතින් දැන් අපි ළඟම තමයි ඉන්නේ. අපි බලමු කැම්පස් එකට ගියාම අපි මොකද කරන්න කියලා. ඔන්න ඉතින් අපි දැන් කැම්පස් එක ළඟටම ඇවිල්ලා තියෙන්නේ. බලන්නකෝ ඔයගොල්ලන්ට මේ වීඩියෝ ක්ලිප් එක දකිනකොට ලොකේෂන් එක මතක් වෙනවද කියලා. දැන් අපි තව චුට්ටකින් කැම්පස් එක ඇතුළට දාන්න තමයි යන්නේ. අනේ හරිම ලස්සන අතීතයක් අපිට තිබුණා. හරිම ආසයි මතක් වෙනකොට කැම්පස් එක දකිද්දී මතක. ඉතින් දැන් අපි කැම්පස් එක ඇතුළට දැම්මා. අපි දැන් මේ බහින්නේ කරියර් ගයිඩන්ස් යුනිට් එක ළඟින්. මොකද අපිට ටෝකන් එකක් ගන්න තියෙනවා. ෆෝම් එකක් බාර දීලා අපි දැන් ඒක අරගෙන ඉක්මනටම එන්න.
ඉතින් අපි ත්‍රිවිල් අංකල්ට කියලා ස්ටුඩන්ට් ඇෆෙයාර් ඩිවිෂන් එක ළඟින් බැස්සා. අපි එතනට යනකොට දැක්කා අපේ කොට ආයේෂා එතනට ඇවිල්ලා හිටියා. ඉතින් දැන් මෙතනදි කරන්නේ අපේ ඩෙන්ටිටි කාඩ් එක ඒගොල්ලෝ බාර ගන්නවා. මොකද අපි තවදුරටත් දුවවෙලස විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන් නෙමෙයි. ඉතින් අපි අපේ අවුරුදු 4 ඉවරනාට පස්සේ අපේ යුනිවර්සිටි ඩෙන්ටිටි කාඩ් එක බාර දෙන්න ඕනේ. ඩෙන්ටිටි කාඩ් එක ඒගොල්ලෝ අරගෙන අපේ රෙකෝඩ් බුක් එකත් ඒගොල්ලෝ චෙක් කරලා අපිට එන්විලොප් එකක් ඉෂුව කරා මෙතනදී. ඒ එන්විලොප් එකේ තියෙන ග්‍රැජුවේෂන් එක දවසට අපිට ගේට් එකෙන් එන්ටර් වෙන්න අම්මටයි තාත්තටයි අපිටයි පාස් එක, වෙහිකල් පාස් එකයි, ඊට පස්සේ අපේ පාස් එකයි, රිෆ්‍රෙෂ්මන්ට්ස් වලට පාස් එකයි තමා මේ ඒ එන්විලොප් එක ඇතුලේ තියෙන. ඉතින් අපි එන්විලොප් එකත් අරගෙන දැන් මේ යන්නේ ක්ලෝක් එක දෙන තැනට. ඉතින් අපිට එතනින් ඉෂුව කරා පොඩි චිට් එකක්. අපි ඔක්කොම ක්ලියරන්ස් කරා. ක්ලෝක් එකයි හැට් එකයි දැන් ඉෂුව කරන්න කියලා තමයි ඒකේ ලියලා තිබ්බේ. ඉතින් අපි ඒ ෂීට් එක දීලා අපේ ක්ලෝක් එකයි හැට් එකයි ගන්න තමයි යන්නේ. අම්මෝ most awaited time එක තමයි දැන් තියෙන්නේ. ඉතින් අපිට කොහොම හරි අලුත්ම පැකින්වත් කඩපු නැති ක්ලෝක්ස් හම්බුණා. අලුත්ම ක්ලෝක්ස්. අපි බය හිටියේ අපේ ඩේට් එක අන්තිම දවසේ, ඒ කියන්නේ අපිට දැන් එන්න කියලා තිබුණේ ජූනි 16 වෙනිදා. මොකද 13 වෙනිදා ඉඳන්ම එක එක ඩිග්‍රී වල ළමයිට එන්න කියලා තිබුණා ක්ලියරන්ස් කරන්නයි ක්ලෝක්ස් අරගන්න. ඉතින් අපි බය හිටියේ අපිට තේරිලා ඉතුරු වෙච්ච පරණ ඉරුණු හැට් හම්බ වෙයිද දන්නේ නැහැ කියලා ක්ලෝක්ස්යි හොඳ වෙලාවට අපිට අලුත්ම ක්ලෝක්ස් හම්බුණා. ඉතින් දැන් අපි අපේ ක්ලෝක්ස් ටික කලෙක්ට් කරගන්න තමයි තියෙන්නේ. හරි, ඉතින් දැන් අපි ක්ලෝක්ස් ටික කලෙක්ට් කරගත්තට පස්සේ අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ ෆොටෝග්‍රැෆි කරන අයියට අපි සල්ලි බඳින්න ඕනේ. මොකද ග්‍රැජුවේෂන් එක දවසේ අපි ස්ටේජ් එක උඩට නැගලා ගන්න ෆොටෝ එකයි, ඊට පස්සේ අම්මයි තාත්තා එක්ක තනියෙන් ගන්න ෆොටෝ එකයි, ඊට පස්සේ අපි ඉන්ඩිවිජුවලි තනියෙන් ගන්න ෆොටෝ එකයි. ඒකට රෙජිස්ටර් වෙන්න ඕනේ එතන. ඊට පස්සේ එතන රෙජිස්ටර් වෙලා ඒකට සල්ලි ගෙවලා ඔක්කොම වැටික් කරගෙන දැන් අපි ඉක්මනටම යන්න තමයි හදන්නේ බදුල්ල බස් ස්ටෑන්ඩ් එකට. මොකද ආයේෂා පෙන්වන්න නැහැ නේ ගොඩ දවසක. මේ ඉන්නේ අපේ කොට ආයේෂා. කොට ආයේෂා after long time we met. දැන් අපි ඔක්කොම වැටික් කරගත්ත ෆ්‍රෙන්ඩ්ස්. දැන් දෙකා මාට ආයේ හයිවේ බස් එක තියෙනවා බදුල්ලෙන්. දැන් අපි මේ දුවනවා. ඒකට වෙලාව කීයද හලෝ දැන්? අනේ චතුරි මැඩම් ලව හම්බ වෙන විදියක් හම්බ වෙනවා. තාම මෙතන මැඩම් චිවා ෆෝන් එක ගත්තෝ. බෑග් එක පත්තු. මම තාව කරගන්න තියෙනවා. යන් ඉක්මනට. මේ මම හිතන්නම් වැටි කරගෙන. කල්ලෙන් දාම. කල්ලෙන්. අතන ජී එකේ. අනේ හලෝ. Hi. Say hi. Hi friends. මම මහත් වෙලා යාළුවනේ. ඩබල් චින් ඇවිල්ලා. ඔව් මං කැත වෙලා මගේ මොන මහත් වෙලා. දැන් ජොබ් වලට ගිහිල්ලා එතන කාලා තෙලේ වැඩි වෙලා. මොන මහත් වෙලා ඇඟනම්. උඹට ඉස්සර තෙලයක් තිබ්බේ නැහනේ. ඈ? ඉස්සර තෙලයක් තිබ්බේ නැහනේ. ඉස්සරත් නෑ ඉස්සර තිබ්බේ නෑ. දැන් කනවා වැඩිනේ. දැන් මගේ මොන මහත් වෙලා. ඔයාලට බුෆේ දාලා? බඩ ඇවිල්ලා බුෆේ. ඒක තමයි. කනවා ඉවරයක් නෑ. ඔබ දන්නවද මම පෙරියට හොඳ දන්නවා. ටී ටයිම් තුත් හොඳට දෙන ස්කර්ට් මිල්ක් ෂෝටීස් කනවා බම් 15ක් විතර ගිහිල්ලා කාලා කිරි එකක් බොනවා. ඊට පස්සේ උදේට ටීපත් තියෙනවා. ඊට පස්සේ සීරියල් තියෙනවා ෆ්‍රෙෂ් මිල්ක් දාගෙන බොන්න. සිරෝඩ්. ඊට පස්සේ තව කිරිතේ වෙනම තියෙනවා. පත් තියෙනවා. පොෂ් ලයිෆ් නේ. සම්බෝල මාළු පාන් ඔක්කොම තියෙනවා. කාලා මට වෙනක හොවලා. කැත මූණක් ඇවිල්ලා මට. මේ එකට මොන හරි සොලියුෂන් එකක් හොයාගන්න ඕනේ. ඔයගොල්ලෝ දන්නවනේ මම විශ්මුණා. කොහෙද යන්නේ? අපේ පබෝ පෙන්නන්න. හයි ටැටි. යන්නම් බයි.
හරි අපි එහෙනම් උඹ ඔප්පෝ එක දුන්නද? නෑ තියෙනවා. ඒකත් ගයිස් මට කියන්න බැරිුණා මම අතේ ෆෝන් එක එකක් ගත්තා. ෆෝන් එකෙන් තමයි දැන් ඔයාලට වීඩියෝස් ගේන්නේ. හැබැයි මම ඒකේ සෙල්ෆි කැම් එකට ආස නැහැ. මම මගේ පරණ බබා ෆෝන් එකෙන් තමයි සෙල්ෆිස් ගන්නෙ. අනිත් බැක් කැමරා වීඩියෝස් විතරයි ඕකෙන් ගන්නෙ. බබා ෆෝන්. මේ vlog එක බොහෝ දුරට තව ෂූට් එකකින් ඉවර වෙයි. ඔන්න ඔයගොල්ලන්ට මම කැම්පස් එකක් යනවා. ග්‍රැජුවේෂන් එක දවසට මම vlog එකක් දෙන්නම්. බයි බයි. ඉවසිල්ලක් නැතුව ඉන්නේ ග්‍රැජුවේෂන් එක දවස් වෙනකම්. PC 2 තියෙන්නේ මේ මාසේ. එදාට vlog එකක් ගේන්නම්. Bye guys. ඊ අරගොල්ල ගියා. දුවමු. ත්‍රිවිල් එක බා. වෙලාව කීයද හලෝ? මොකක්ද? අය අවුලක් නෑ මාත් පික්නි බයික් වල යනවා වැඩ ඇරිලා මේ අතේ සතේ නැති වෙච්ච වෙලාවට. පික්නි වල ගාන අඩුයිනේ. බයික් එකේ ගිහිල්ලා. අනේ ඉතින් දැන් ආයේෂයි මායි ආයේෂගේ ඕපදූප කතාවකුත් අහගෙන කැම්පස් එකේ ලස්සනත් බලාගෙන ජී ගේට් එකෙන් එළියට තමයි යන්න හදන්නේ. ආයි ඉතින් අපි කැම්පස් එකට එන්නේ ක්ලොක් එක ආයි බාර දෙන්න. ඉතින් ආයේෂයි මායි කතාවෙන් කතාව මල් පාර දිගේ G බ්ලොක් එක පැත්තටත් ආවා. දිස්කී ෂෙහානි G බ්ලොක් එක පැත්තට කලින්ම ගියා. ඉතින් අපි ඒගොල්ලන්ව හොයාගෙන දැන් මේ ආව. ඉතින් ඔයාලට අර ඈතින් පේන්නේ අපේ ලයිබ්‍රරි එක වලට මතක ඇති මම කලින් vlog එක සම්පූර්ණ අපේ ලයිබ්‍රරි එකම ගැන වීඩියෝ එකක් කරා. ඉතින් මේ තියෙන්නේ අපේ ඉස්සර ලෙක්චර්ස් තිබිච්ච G බ්ලොක් එක. තියෙන්නේ අපේ කැෆෙටේරියා එක G කැන්ටිම කියන්නේ විශ්ව අපි මේක G කැන්ටිම වලට තමයි අපි ගොඩක් මෙන්නේ ලෙක්චර්ස් තියෙනකොට. ඉතින් ඔන්න ඔය විදියට අපි කැම්පස් එකෙන් එළියට ඇවිල්ලා ටක් ගාලා
බස් එකක නැගලා බදුල්ල බස් ස්ටෑන්ඩ් එකට ඇවිල්ලා හයිවේ බස් එක ගත්තා කොළඹට යන්න. කොළඹට කිව්වේ මා කුඹුරට. ඉතින් දැන් අපි මේ බස් එකේ නැගලා යන ගමන් ඉන්නේ. ඉතින් මේ වීඩියෝ එක ගැන vlog එක ගැන ඔයාලා මොකද හිතන්නේ කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේ මම ආසයි දැනගන්න ඔයාලගේ විස්තර මොනවද කියලා. ඉතින් ඒවත් මට දැනගන්න පල්ලෙහායින් කමෙන්ට් එකක් දාන්න. අලුත් vlog එකකින් ඉක්මනටම හම්බෙමු. bye guys.